එතකොට මේ ආණ්ඩුවේ සැලැස්ම මේ තියෙන රජය හොඳින්ම අරගෙන දුවන්නේ නැහැ කියලා අදහසකුත් තියෙනවා. පොදුවේ ගත්තා. තැන් වල දුවලා ඒ වැඩේ සාර්ථක වෙන එකකුත් තියෙනවා. හරි. ඒ නිසා මම මේ පොඩි දේශපාලන ආර්ථික කැලලක් මොකද ආණ්ඩුව දේශපාලන එකයි ආර්ථික කතාවකුත් තියෙනවා. හරි. දැන් අවුරුදු 500ක් විතර වෙනවනේ අපි මේ දුවන ආර්ථික සිස්ටම් එකට. එතකොට ඒකේ අවදි කීපයක් තියෙනවා. දැන් මේ සිස්ටම් එකේ මේ 500ට ආසන්න කාලේ මේකේ මූලිකම ලයින් එක තිබ්බේ පුජ්‍යලිකංශනේ. ආරම්භේ අපි ඇඩම් ස්මිත් ගැන කියන්නේ. එතකොට ආර්ථිකය ඉස්සරහට ගන්න බැලුවේ අර මට ඕන මම වැඩ කරනවා මගේ මමත්වය මට ඕන මගේ පවුලට ඕන පුජ්‍යලිකයක දුවන්නේ එහෙමනේ. එතකොට මගේ ඉලක්කයකට දුවන්නේ. එතන මගේ ඉලක්කයට දුවනකොට ජාතික ඉලක්කයකුත් සම්පූර්ණ වෙනවා කියන එක තමයි එතන තියෙන පදනම. ඒකට කියපු නම කවුරුත් දන්නවා ලිබරල් වාදය. ලිබරල් ආර්ථිකය. ලිබරල් වාදය කියලා කියන්නේම තනි හෝ සමාගම් රජයේ සම්බන්ධයක් ආර්ථිකයට නැහැ. රජයේ ආර්ථික ඉලක්ක පස්සේ යන්නේ නැහැ. රජයේ ආර්ථිකයට සම්බන්ධයක් නැහැ. සම්පූර්ණයෙන්ම. පොඩ්ඩක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම සම්බන්ධයක් නැහැ. දැන් ඕක ගිහිල්ලා යම් කාලෙක හැප්පෙනවා. හරියන්නේ නැහැ. ඒක හොඳ උත්තරයක් බවටම පත් වෙන්නේ නැහැ. සමාජ ප්‍රශ්න වැඩි වෙලා මිනිස්සුන්ට කන්න බොන්න නැතුව වෙලානේ. නගර වලට මිනිස්සු කේන්ද්‍ර වෙලා ගම අත්තරලා ගමේ ආර්ථිකයේ බිඳ වැටිලා ලොකු කතාවක් තියෙනවනේ. ඔය කාර්මික විප්ලවය කියන අවධියේ. ඊට පස්සේ ඒ අය අතරින්ම ඒ න්‍යාය ඒ ආර්ථික න්‍යාය ගෙනාපු අය අතරින්ම මතයක් එනවා නෑ රජයත් ආර්ථිකයට යම් දේවල් තෝරගෙන සම්බන්ධ විය යුතුයි කියලා. ඒත් රජයත් ආර්ථිකයට සම්බන්ධ වෙනවා. ඔය මන් දැන් කියන දෙවෙනි කාලය ඒක නම් කරලා තිබුණා ලෝකේ සෝෂල් ලිබරලිසම් කියලා. කියන්නේ සමාජ ලිබරල් වාදය. සමාජය වෙනුවෙන් මැදිහත් වෙන්නත් ආයතනයක් අවශ්‍යයි ඒ රජය. ඒක රජයේ බිස්නස් වලට බහිනවා. රජයේ නිෂ්පාදන ආයතන වල බහිනවා. ඕකත් ටික කාලයක් යනකොට රජය වැඩක් නැහැ. රජයේ කාර්යක්ෂමතාවය අඩුයි. දැන් අපි කියන්නේ මේමයි අරමයි එක ගැටලු වෙලා ආයි ඕකත් ගිහිල්ලා හිර වුණාට පස්සේ ඊළඟට එනවා ඇමරිකාවේ චිකාගෝ කල්ලිය කියලා එකක් ආවා. හරි චිකාගෝ කැම්පස් යුනිවර්සිටි එක හරහා ඒක තමයි රොනල්ඩ් රේගනුයි ඊළඟට ගත්තම මාග්‍රට් තැචර්ගේ කාලේ. ඒතර මෙහි ඒ කාලෙට සාපේක්ෂ වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන. ඒගොල්ලෝ ආපහු ගේනව කතාව නෑ රජය ක්‍රමානුකූලව ආර්ථිකයෙන් නැවතත් ඉවත් විය යුතුයි. ක්‍රමානුකූලව. හරි. ඒක තමයි අපේ රටේ 1977න් පස්සේ පටන් ගත්තේ. අධ්‍යාපනයේට රජයේ මැදිහත් වෙන ප්‍රමාණය අකුලනවා. සෞඛ්‍යයට රජයේ මැදිහත් වෙන ප්‍රමාණය අකුලනවා. කෘෂිකර්මයට රජයේ මැදිහත් වෙන ප්‍රමාණය අකුලනවා. වාරි මාර්ගයට රජයේ මැදිහත් වෙන ප්‍රමාණය අකුලනවා. ඒකට මේගොල්ලෝ ගෙනාපු නව තමයි නියෝ ලිබරලිසම්. ඒ කියන්නේ ආයි මොකද්ද? ඇඩම් ස්මිත් ළඟට ආපහු යන්න ඕන. ඒ කියන්නේ රජය අකුලලා ඔක්කොම දෙනවා පෞද්ගලිකංශයට. අකුලනවා. ඔයගොල්ලෝ රාජ්‍ය සේවයට සම්බන්ධ වෙන්නේ රජය අකුලනවයි කියලා ප්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩු තීරණය අරන් තියෙන කාලෙක. එතකොට මොකද උනේ? පාලකයන්ට අවශ්‍ය උනේ නෑ රජයට සලකන්න. ඒ පාලකයන්ට ඕනකම තිබ්බ රජය දුර්වල කරන්න. රජය කුඩා කරන්න. එතකොට කියනවා රාජ්‍ය සේවය වැඩි. මේක අඩු කරන්න ඕන. කට්ටිය විශ්‍රාම යවනවා වන්දි දීලා. එතකොට මේක අකුලුවා. එතකොට ක්‍රමානුකූලව අකුලගෙන එන මොහොතක දවන්ත ආර්ථික අර්බුදයකට වෙලා 22 වෙනකොට හරි රාජ්‍ය ආයතන විශාල වශයෙන් දුර්වල වෙලා
පුරප්පාඩුත් විශාල වශයෙන් ඇති වෙලා හැබැයි ඒක මූලධර්මයක් අනුව කරේ. ඒක බලාපොරොත්තු වෙච්ච දේ. අහම්බෙන් වෙච්ච දේ නෙමෙයි. ඒතර ඒක තමයි සිස්ටම් එක උනේ නව ලිබරල් වාදී. ඒකෙන් තමයි ආයි සමාජ පීඩනයක් ආවේ. රාජ්‍ය සේවයට පඩි නැහැ, රාජ්‍ය සේවයට මොනවාද ගෞරවය නැහැ, රාජ්‍ය සේවයට එන්න ඕනකමක් නැහැ. ඒතර පෞද්ගලික අංශයට යනවා, රට දාලා යනවා කියන ක්‍රියාවලිය එක අහම්බෙන් ආපු එකක් නෙමෙයි. ඒක තමයි සිස්ටම් එක උනේ. ඔන්න දැන් රජය තේරුම් ගන්න ඕන ඒකයි මම මේ කියන්නේ. දැන් අපි ආයි වැඩ කරන්නේ ආයි රජය දිගාරිනවා. අකුලපු එක දිගාරිනවා. එහෙනම් දැන් අපි ඉන්නේ රජයට ටිකක් හොඳ කාලෙක. එතකොට ඉල්ලීමකුත් නැතුව වැටුප් වැඩි කරනවා. බඳව ගන්නවා. බඳව ගැනීම නතර කරලා වැඩි දකුණු ආසියාවේම වැඩිම රාජ්‍ය සේවයේ තියෙන්නේ අපේ පහුගිය කාලේ කියපු කතාව මතකද? මේක අකාර්යක්ෂමයි. ඇත්ත අකාර්යක්ෂම වෙලා තිබ්බේ. වැඩ කරන අයට තෘප්තියකුත් නැහැ. තෘප්තියක් එන්න සැලකිය යුතු සේවයක් කරන මොකද්ද? තමන් කරන රස්සාවෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙන්න ඕන. ළමයිට උගන්නගෙන සාමාන්‍ය මධ්‍යම පන්තික මට්ටමකටවත් ගයක් තියාගෙන වාහනයක් තියාගෙන සාමාන්‍ය ජීවිතයක් අවශ්‍යයි. මධ්‍යම පන්තික මූඩ් එකකටවත් රාජ්‍ය සේවයේ වැඩ කරන අය එන්න ඕන. එතකොට රාජ්‍ය සේවයේ කඩා වැටීම, බිඳ වැටීම ඒ කියන කතන්දර ටික ඔක්කොම වෙන්නේ අහම්බෙකින් නෙමෙයි. මේ නව ලිබරල් වාදයේ කියන ආර්ථික මොඩල් එකේ ලක්ෂණයක අඩු කරා ඇකුලුව සමාජය කඩාවන මිනිස්සු දුක් විඳ සේවා ලැබෙන්නේ නැහැ. එතකොට ඒක වංචා කරන ඒවා හොරකම් කරන මිනිස්සුන්ට එපා වෙන එක හොඳයි. එතකොට මිනිස්සුම කියන්න පටන් ගන්නවා රාජ්‍ය සේවය වැඩක් නැහැ. ඒතකොට රාජ්‍ය සේවය වැඩක් නැහැ කියලා කියනකොට අර පාලකයන්ගේ ඌමනාවට ඒක තකට සෙට් වෙනවා. මොකටද රාජ්‍ය සේවය රස්සා දෙන්නේ? වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඒව පාඩු ලබන ආයතන වහලා දාන්න ඕන. විකුණන්න ඕන. ඒතර ඒ ඔක්කොම ගැලපෙනවා. අර මේ ඔක්කොම පෞද්ගලික අංශයට දෙන්න ඕන. අපි ආපහු මේ කරන්නේ රජය එක්තරා ආකාරයක ප්‍රබල ආයෝජකයෙක් ලෙස නැවත ස්ථාපිත කිරීම. පෞද්ගලික අංශයටම දීලා බලන් ඉන්නේ නැහැ. දැන් කාලයක් වගේ පෞද්ගලික අංශය තමයි ආර්ථිකයේ එන්ජින් එක. ඒක තාමත් ඇත්ත. ඒක බොරු නෙමෙයි. නමුත් රටේ ප්‍රධානම ආයෝජකයා කවුද? රජය. හැබැයි ඒ ආයෝජන ප්‍රතිඵලය මොකක්ද අන්තිමට? 40යි 60යි 64යි. ඒතර මේක මදි. එහෙම යන්න බෑ. එහෙනම් අපි මේ පාර try කරන්න ඕන. මේ 26 අපිට වෙන් වෙලා තියෙන බජට් එකේ 90කටවත් යන්න.